ඉතින් කොහොමද මගේ ආදරණීය යාළුවනේ? ඔන්න අදත් Be Healthy with Nadi YouTube channel එකට ඕගොල්ලන්ව හැමදාම වගේ ආදරෙන් පිළිගන්නවා. මේ දක්වා ඔයගොල්ලෝ මාත් එක්ක බෙදාගත්ත ඒ ආදරයට ඉතාම ස්තුතියි. ඕගලන්ට සතුට සාමය සපිරි අලුත්ම දවසක් වෙන්නයි කියලත් මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එංගලන්තයට අවුව. ඒ අවුවත් එක්ක පරිසරයට ලැබෙන්නේ හරිම අමුතු ප්‍රබෝධයක්. ඉතින් අදත් වෙනද වගේම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ශරීර සෞඛ්‍ය නිරෝගීව තියාගන්න අවශ්‍ය වෙන ඒ වගේම උදව් වෙන අලුත්ම සෞඛ්‍ය උපදෙස් ගොඩක් අරගෙන තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ වැඩසටහනේදී එකතු වෙන්නේ. අද මම කතා කරන්නේ එයා ප්‍රයස් කොයි විදිහටද ඔයගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යයට ගුණදායක වෙන්නේ කියන එක. මේ වෙනකොට එංගලන්තේ නම් 61ක් ජනගහනයෙන් එයා ප්‍රයස් පරිභෝජනය වගේම අයිති කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒගොල්ලෝ හැම දවසකම 81ක් ඒගොල්ලන්ගේ ආහාර පිසීම සඳහාත් එයා ප්‍රයස් යොදා ගන්නවා. මං හිතනවා ලංකාවෙත් එයා ප්‍රය එක මේ වෙනකොට ගොඩාක් ජනප්‍රිය ඇති. දැන් බලමු කොහොමද මේ එයා ප්‍රය එක අපේ හෘද වස්තුවේ සෞඛ්‍යයට උදව් වෙන්නේ කියලා. මේ බලන්නකෝ. හෘදය කියන්නේ අපේ ශරීරයේ තියෙන ප්‍රධානම ඉන්ද්‍රියන්ගෙන් එකක්. හෘදයේ මේ මාංශ පේශියේ තියෙන හද ගැස්ම ඇති කරන්න අපේ හෘදය වටා ලොකු නාල පද්ධතියක් ලොකු මෙහෙයක් කරනවා. ඉතින් මෙන්න මේ නාලය තුලින් රුධිරය හැම වෙලාවකම ගමන් කරනවා. මේ බලන්නකෝ අපි ගන්න ආහාරයේ තියෙන බෑඩ් මේද අම්ල හින්දා මේ නාල ටිකෙන් ටික සිහින් වෙන්න පටන් ගන්නවා. අපි මේක හඳුන්වන්නේ ඇතරොස්ක්ලෙරෝසිස් කියලා. එහෙම නැත්නම් ඇතරොස්ක්ලෙරෝසියාව. මේකට උදව් වෙන අනිත් සාධක තමයි අධික ලෙස දුම්පානය සහ මානසික ආතතිය. ඉතින් දැන් බලමු මම මේ කිව්ව විදිහට අපි ගන්න ආහාරයේ තියෙන මේ බෑඩ් කොලෙස්ටරෝල් කියන එක අර්ථ දක්ව ගන්න. බෑඩ් කොලෙස්ටරෝල් කියන්නේ සම්තෘප්ත මේද. එහෙම නැත්නම් අපි ගන්න ආහාරවල තියෙන නරක මේද අම්ල තමයි සම්තෘප්ත මේද විදිහට හඳුන්වන්නේ. එතකොට අපේ හෘද වස්තුවට හිතකර වෙන්නේ අසම්තෘප්ත මේද. එහෙම නැත්නම් HDL. බලන්නකෝ දැන් මේ බෑඩ් කොලෙස්ටරෝල් නාලවලට ඇතුල් වුණාම මෙන්න මේ විදිහට ප්ලේකි තමයි ඉස්සල්ලාම පොඩ හදන්න පටන් ගන්නෙ. ඒකෙන් වෙන්නේ රුධිර නාලවලට මේ වගේ ලොකු අවහිරයක් වෙලා රුධිරයට ගමන් කරන්න අපහසුකම් ඇති කරනවා. ඉතින් මේ විදිහට මේ සිද්ධ වෙන සංසිද්ධිය කාලයක් තිස්සේ පැවතිලා හෘද වස්තුවට යන රුධිරයේ සැපයීම නතර වීම තමයි මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. එහෙම නැත්නම් heart attack කියලා අපි හඳුන්වන්නේ. මෙන්න මේ රූප සටහනෙන් ඕගොල්ලන්ට හරියටම පේනවා ඇති කොයි විදිහටද මේ නාල සිහින් වීම සිද්ධ වෙලා අපේ හෘද වස්තුව මැරිලා යන්නේ කියලා. ඉතින් මේ බෑඩ් කොලෙස්ටරෝල් මොන වගේද අඩංගු වෙන්නේ? good කොලෙස්ටරෝල් අඩංගු වෙන හොඳම තෙල් වර්ගය තමයි පොල් තෙල්. ඊට අමතරව ඔලිව් තෙල් වලත් ඉතා හොඳ HDL ප්‍රමාණයක් අඩංගු වුණත් ඔලිව් තෙල් වලින් ආහාර ගැඹුරු පෙළේ බැදීම තුලින් ඔලිව් තෙලුත් සාමාන්‍ය බෑඩ් කොලෙස්ටරෝල් තියෙන ඔයිල් එකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ගැඹුරු තෙලේ බැදීම නිසා මොකද්ද වෙන්නේ? මේ ආහාරයේ තියෙන කැලරි ප්‍රමාණයට අමතරව තෙල් බ්‍රේක් වෙලා ඒකෙනුත් ලොකු කැලරි ප්‍රමාණයක් ආහාරයට එකතු වෙනවා. එයා ප්‍රය එකට පුළුවන් මෙන්න මේ සංසිද්ධිය මේ තෙල් භාවිතා කිරීමේ සම්භාවිතාව 70% සිට 90% දක්වා අඩු කරන්න. ඒ කියන්නේ අපේ
පාරම්පරිකව තෙලේ බැදීම කියන සංසිද්ධියට පාවිච්චි කරන තෙල් 70% එයා ප්‍රාය එක තුලින් ආහාර පිසීම නිසා අඩු කරගන්න පුළුවන්. මීටත් අමතරව එයා ප්‍රාය එකෙන් වැඩි වාසි තියෙනවද? ඔව්. ඒ තමයි. එයා ප්‍රාය එක කුස්සියේ මහා ලොකු ඉඩක් ගන්නෙ නැහැ. ඒක හරිම පොඩි ලස්සන කුස්සි මෙවලමක්. ඊට අමතරව එයා ප්‍රාය එක තුලින් ඊටාම ඉක්මනින් ආහාර පිළියෙල කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එයා ප්‍රාය එකට යන ඉලෙක්ට්‍රිසිටි ප්‍රමාණය හරිම අඩුයි. ඒ විතරක් නෙවෙයි ඔයාලට ලේසියෙන්ම මේ එයා ප්‍රාය එක පිරිසිදු කරගන්නත් පුළුවන්. දැන් බලමුකෝ මේ එයා ප්‍රාය එකේ concept එක මොකක්ද කියලා. එයා ප්‍රාය එකත් සාමාන්‍ය oven එකක් වගේම තමයි. නමුත් මෙතනදි වෙන්නේ ඉතා කුඩා ඉඩක් ඇතුළත භෞතික විද්‍යාත්මක සංකල්පයක් වන සංවහනය කියන සංසිද්ධිය යොදාගෙන ඉහළින් තියෙන පෑන් එකක් විසින් ඇතිල් වෙන වායුව තාපජනක දඟරයක් උඩට වැටීම සැලැස්වීම තුලින් හැදෙන ඊටාම ලොකු උෂ්ණත්වය ආර පුංචි උදුන ඇතුලේ කැරකවීම තුලින් අපේ ආහාර විචලනයට පත් කරනවා. මෙන්න මේක තමයි එයා ප්‍රාය එක ඇතුළේ වෙන සිද්ධිය. ඉතින් මම ආයෙත් කියනවා නම් එයා ප්‍රාය එක උඩ තියෙන ෆෑන් එකක් හරහා විදුලි තාප ජනක දඟරයකට ලොකු හීට් එකක් ලැබීමට සැලැස්වීම තුලින් නිපද වෙන වායුව තුලින් තමයි අපි එයා ප්‍රාය එකට දාන ආහාර සකස් වෙන්නේ. ඒකෙන් ඒ ආහාරවලට අනවශ්‍ය විදිහට තෙල් එකතු කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ආහාර විජලනයට පත් වෙලා ආහාරවල තියෙන වතුර ඉවත් කිරීලා ඒක ක්‍රිස්පි බවට පත් කිරීම තමයි එයා ප්‍රාය එක තුලින් අපි සිද්ධ කරන්නේ. දැන් ඕගොල්ලන්ට මං කියපු දේ හරියටම තේරෙන්න ඇති කියලා මං හිතනවා. එහෙම තේරුනේ නැත්නම් ආයෙත් වීඩියෝ එක දිගේ ඉස්සරහට ගිහිල්ලා ආයෙත් මේක රිපීට් කරලා බලන්න. ඉතින් මම දැන් කියලා දෙන්නම්කෝ මේ එයා ෆ්‍රායර් එක භාවිතා කරන විදිය. මේ තියෙන්නේ මගේ ගෙදර තියෙන එයා ෆ්‍රායර් එක. අනිත් එක මම කියන්න ඕන එයා ෆ්‍රායර්ස් නිතරම අලුතෙන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඩිජිටල් එයා ෆ්‍රායර් එකක්. මැනුවල් එයා ෆ්‍රායර්ස්ුත් ගන්න තියෙනවා වෙනද පොලේ. මේකේ තියෙන්නේ මුලින්ම තියෙන්නේ ස්ටාර්ට් බටන් එක. ඒකෙන් එයා ෆ්‍රායර් එක ඔන් කරනවා. ඊට පස්සේ තියෙනවා ටෙම්පරේචර් එක උඩ පහළ ගෙනියන්න පුළුවන් බටන්ස් දෙක. ඒකෙන් ඔයගොල්ලන්ට ආහාරය පිසීමට අවශ්‍ය ටෙම්පරේචර් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ආහාරය පිළියෙල වීමට අවශ්‍ය කාලය තමයි මෙන්න මෙතනින් අපි තෝරගන්නේ. ඊට පස්සේ ස්ටාර්ට් කරන්න විතරයි තියෙන්නේ. මේ බටන් එක ප්‍රෙස් කරපු ගමන් ඕගොල්ලන්ගේ ආහාරය පිසෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඇත්තටම ගෙදර ඉන්න පොඩි බබෙකුට වුණත් ආරක්ෂිතව තමන්ගේ චිප්ස් ටික පිළියෙල කරගන්න පුළුවන් හරිම හුරුබූටි මෙවලමක්. ඒ විතරක් නෙවෙයි මේ බලන්නකෝ. ඕගොල්ලන්ගේ ආහාරයට අවශ්‍ය උෂ්ණත්වයත් ඒකට පිසෙන්න ගත වෙන කාලයත් මේකේ එළියේ ගහලා තියෙනවා. ඉතින් මේක තවත් ඕගොල්ලන්ට ලේසි වෙනවා. ඒ වගේම මම කියන්න ඕන එයා ප්‍රායර් එකට දාන්න වෙළඳ පොලේ මේ වෙනකොට එක භාජන වර්ග තියෙනවා. නමුත් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් හරියටම ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕන මේ භාජන වර්ග. මේක තමයි මුලින්ම සිලිකන් එක. ඒ සිලිකන් එක වෙළඳ පොලේ ගන්න තියෙනවා ඊටාම අඩු මිලකට. ඊට අමතරව මේ මම පෙන්නන්නේ පාච්මන්ට් පේපර් එක.
පාච්මන්ට් පේපර් එකෙන් ඔයගොල්ලන්ට ලස්සනට ලයින් එකක් කපාගෙන එයා ප්‍රායකට දාන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ආහාර පිළියෙල කරන වෙලාවට. ඒ වගේම වීදුරු භාණ්ඩ, සෙරමික් ඩිෂස්, කේක් ටින් ඒවත් එයා ප්‍රායකට දාන්න පුළුවන්. ඊට අමතරව ෆොයිල්, කිචන් ෆොයිල් වලිනුත් ලස්සනට එයා ප්‍රය එකේ හැඩයට බාස්කට් එකක් හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊටත් අමතරව ඕගොල්ලන්ට වෙළඳ පොලේ ගන්න පුළුවන් එයා ෆ්‍රයර් ලයිනර්ස්. මේවා තමයි එයා ෆ්‍රයර් එක ඇතුලේ යූස් කරන්න පුළුවන් භාජන. හැබැයි ප්ලාස්ටික් භාජන කිසිම වෙලාවක එයා ෆ්‍රයර් එකට දාන්න එපා. මට දැන් මහන්සිත් වගේ. ඔන්න බලන්න. මම ඉක්මනට ගෙදර හදාගන්න චිකන් ටිකක් දැම්මහම මෙන්න මේ විදිහට තමයි එයා ෆ්‍රයර් එකේ ඉදිලා ආවේ. ඊට අමතරව දැන් මම මේ පෙන්නන්නේ මම හදිසියෙම හවස චූටි බයිට් එකකට හදාගන්න ක්‍රිස්පි කොලිෆ්ලවර්. මේක හදාගන්න විදිහ දවසක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්කෝ. මේ බලන්න කොච්චර හොඳට ක්‍රිස්පි වෙලා කෙනෙකුට කිසි බයක් නැතුව පිළිගන්න පුළුවන් ලස්සනට මේ ආහාරය හැදිලා තියෙන හැටි. ඉතින් මේ වෙනකොට ලෝකේ පුරා ගොඩාක් ජනප්‍රිය එයා ෆ්‍රයර් එක ගැන මම දන්න සියලුම විස්තර වගේම ඒක ඔයගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යයට කොයිතරම් හිතකර මෙවලමක්ද කියලත් මම මේ YouTube එකෙන් කියලා දුන්නා. ආයෙත් දවසක මේ වගේ ලස්සන අලුත් සුවිශේෂ වීඩියෝ එකක් අරගෙන ඕගොල්ලන්ගේ ආලින්දයට මං ඉක්මනින්ම එන්නම්. එහෙමනම් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒක මට හිතට ලොකු හයියක්.
you.